පූජනීය මා ශාසන සහෝදර ගරු කටයුතු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා දෙනම වහන්සේගෙන් අවසරයි සදහබරව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පින් සිතින් මේ අවස්ථාවට සහභාගී වී සිටින සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතිය ලෝතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සදාතනික වූ ලෝක සත්‍යයෙන් බිලක් දේශනා කරවාගෙන ඔබේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ධර්මාඥානය ලබා ගනිමින් සසර ගමන සුවපත් කර ගැනීම සඳහා අවශ්‍ය පින් කුසල් සම්වර්ධනය කරගෙන තමහා බැඳුණු ලෝකයට යම් මෙහෙවරක් කරන්නට අතීතේ වර්තමානයේ අනාගතයේ කියන තුන් කල් දක්නා නුවණින් සත්පුරුෂයන් විසින් සිදු කරනු ලබන උත්තම දානයක් තමයි මේ වෙලාවේ සිදු කරනු ලබන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා මේ ලෝකයේ වටිනාම දානය ධර්ම දානය. විවිධ දාන තියෙනවා. මේ භෞතික ලෝකයේ රන්රිදී මුතු මැණික් යාන වාහන ඉඩම් කඩම් ගේ දොර මිල මුදල් වස්තු වළඳ මොනවා දන් දුන්නත් ඒ දානයන්ට වඩා මේ දානේ ශ්‍රේෂ්ඨයි. ඔබ දෙන අනිකුත් දානයන් මේ පොඩි කාලයක් තුල එහි ගුණය ලබා දීලා නැති වෙලා යන જાති. අපි චූටි කාලේ ඉස්කෝලේ යනකොට අපිට නිතර අපේ ගුරුවරු කටපාඩම් කෙරෙව්වා. තුපුතනක සොර සතුරං ගත නොයනා සැඩ මනවත් වතුරින් වල නොයනා කෝපවත් රජමැතිඳුන් ගත නොයනා උගත මනසිල්පයමයි මතුරකෙනා. අනිත් භෞතික වස්තු වලට වෙන දේ මේ කවිය කියනවා. හොරුන්ට ගන්න පුළුවන්. සතුරන්ට විනාශ කරන්න පුළුවන්. ගංගදියට සුළඟට ගහගෙන යන්න පුළුවන්. රාජ්‍යරුවෝ කෝපාවිෂ්ඨ වූ කල අහිමි කරන්න පුළුවන්. අපට අහිමි කරන්න බැරි එකම වස්තුව අපි මේ ලෝකේ ජීවත් වෙමින් ලබා ගන්නා වූ අපේ බුද්ධිපතේ අපේ ප්‍රඥාව කාටවත් නැති කරන්න බෑ. එහෙනම් ලෝකෙ මිනිහෙක් වැඩිපුර එකතු කරන්න මහන්සි වෙන්න ඕන ප්‍රඥාව. ප්‍රඥාව තියෙන මිනිහා අනිත් අවශ්‍ය දේ අවශ්‍ය තරමට වටපිටාවේ තියාගෙන සහැල්ලුවෙන් කාටවත් කරදරයක් නැතුව ජීවිතේ රැගෙන යනවා. සත්පුරුෂයන් හැටියට මේ වෙලාවේ ඔබ සිද්ධ කරනු ලබන්නේ කාගේ හරි චිත්තසංතානය තුල ඇදිච්ච උත්තම සිතුවිල්ල. මම එංගලන්තයේට
කශ්‍යප හාමුදුරුවන් වහන්සේගේ ආරාධනාවකින් අපේ නිහංක මල්ලි වියහියදම් කරලා මේ එංගලන්තයට මට එන්නට අවකාශය ලැබලා දුන්නා මා සහායක වීසාවලට. මාසයකට මම පැමිණියත් ආපහු ඒකෙන් දවස් දෙකක් තුනක් මම කපන්න යෙදුණා. මගේ බොහෝ විය යුතුම දේ අතපසු වෙනවා මට වැය වෙන්නේ නැති නිසා. මෙහි ඇවිල්ලා ඉන්න 28 දවසත් ඉගිලෙන්න බැරි හින්දා ඉන්නවා මිසක් ආසාවෙන් ඉන්නව නෙවෙයි. ලංකාවයි එංගලන්තයයි මට මහා ලොකු වෙනසක් පේන්නේ. ලංකාවේදී මා දුටු එංගලන්තය මේ වාගේ නෙවෙයි. එංගලන්තය මගේ ඔළුවේ ඇඳලා තිබ්බේ මෙහෙම නෙවෙයි. එංගලන්තය කියලා කියන්නේ මා නොදුටු තව්තිසාව කියලා. තව්තිසා දෙව්ලොව එකක් එංගලන්තය. ලංකාවේ දැන් ගිහිල්ලා හිටගෙන එංගලන්තේ බැලුවොත් මට තව්තිසාවේ නෙමෙයි සතර මහා අපායේ එකක් වගේ තමයි පේන්නේ. මම ඒ නිසාවෙන් ආපහු ඉක්මනේ යන්න හිතනවා නෙමෙයි. මා බාරගෙන තියෙන වැඩ කොටස මං එහෙ తాවකාලිකව නවත්තලා නෑ. ධර්ම දේශනා 60ක් අවලංගු කරන්න ඕන. මේ අගෝස්තු මාසේ ජූලි මාසේ මම ජූලි මාසේ එන්න හිටියේ පළවෙනිදා. හදිසියේ හාමුදුරු කෙනෙක්ගේ අපවත් වීමෙන් එන්න බැරි වුණා. ඊට පස්සේ මේ අගෝස්තු මාසේ එන්න දාගත්තා. මාස දෙකම අවලංගු කරන්න ඕන. මම දන්නවා මේ සංවිධානය කරන්නට යෙදුණු දහස් ගණනක් මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ. අතමුම් මම මෙහි ඇවිල්ලා ධර්ම දේශනා කරන ඒවා අන්තර්ජාලයෙන් බලලා හිත හදාගන්න. නමුත් මෙන්නේ බලාපොරොත්තු තියාගෙන මාස ගණනාවක් මුළුල්ලේ දැන් මේ ඉස්සරහ තියෙන ඒවා අවුරුද්දකට කලින් දීපුවානේ තියෙන්නේ. ඒ කාල සීමාව තුලම මිනිස්සු බලාගෙන ඉඳලා ඒ කාර්යය කරගන්න බැරි වුණොත් මේ මිනිස්සුන්ට චිත්ත වේදනාවක් එනවා. මේ වාගේ මේ චූටි 14ක් නෙමෙයි 3-4000ක් සෙනග රැස්වලා ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. නමුත් මම සන්තෝෂයෙන් ලෝකේ වටේ තියෙන රටවල් වලට එක වතාවක්වත් යනවා කියන දැක්මක් හිතේ ඇති කරගෙන හැම අවුරුද්දෙම කොහේ හරි රටකට ගිහිල්ලා ලංකාව හැරදමා ඇවිත් ඉන්න අපේ සිහල දෙමළ මුස්ලිම් එයාට ලංකාවේ තියෙන විශිෂ්ටත්වය සහ බෞද්ධ දර්ශනයේ තියෙන නික්ලේශී සංසාර ගමන නැවැත්වීමේ වාග්ය විද්‍යාව පිළිබඳව මට අවබෝධිත ප්‍රමාණයෙන් මා කියා දෙන්න උත්සාහයක යෙදෙන. අද මේ අවස්ථාවත් ඒ වාසනාවන්ත පින්වත් ගිහි පැවිදි අත්ංගේ කැපවීම මත ඔබට ලැබුණු අවස්ථාව. ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේ මා පැමිණි ගමනේ නායක හාමුදුරුවන්ට මතක් කරලා සංවිධානය කරලා ඔබට දායාද කරලා තියෙනවා. බණහන එක හරි අමාරු වැඩක් පුතා. අහනවා වගේ ඉන්න පුළුවන්. ඒ ධර්මානුශාසනාව අහලා අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක හරි අමාරු. එහෙම මිනිස්සු හිටියනම් ලංකාවට ඔහොම වෙන්නේ නැහැ. මේ ජන ජීවිතයට මෙහෙම වෙන්නේ. අපිට බොහෝ දේ අහිමි වෙලා යන්නේ
ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සද්ධර්මයේ දර්ශනයක් හැටියට අපි නොදකින නිසා බෞද්ධ ආගමක් නෙමෙයි ඒක දර්ශනයක් දකින්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාළනේ අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව, දෘෂ්ටිය කියලා කියන්නේ දැකීම, මිත්‍යාව කියන්නේ වැරදි. වැරදි දැකීමකින් යුක්තව මේ ලෝක ස්වභාවය ඔබට වැරදි දේ හරි කියලා අරගෙන හරි දේ වැරදි කියලා අතාරින්න. මේ ලෝකේ තියෙනවනේ හරි දේ. ඒ හරි දේ ඔබට පේනවා වැරදි කියලා. වැරදි දේ පේනවා හරි කියලා. ඒ හරි කියලා ඔබ දැකපු වැරදි දේ ජීවිතයට අරගෙන ඒ මත ජීවත් වෙන මිත්‍යා දෘෂ්ටිකයා මෙලවත් විනාශ කරගෙන පරලොවත් විනාශ කරගන්නවා. තමා විනාශ වෙන ගමන් තමා ජීවත් වෙන පරිසරයේ සමාජය විනාශ කරනවා. ඒක අපිට මේ ලෝකයේ දිහා හොඳට බලාගෙන හිටියොත් පේනවා. පින්නොත් මේ මණ්ඩලේ අපි ඔක්කොටම කාටවත් ගහන්නේ බනින්නේ අනින්නේ කොටන්නේ නැතුව ජීවත් වෙන්න බැරි. ඔය රටවල් ඔක්කොගේම යුත වැදිලා ගිනි තියලා කුඩු කරලා මේ අහිංසක මිනිස් ජීවිත දහස් ගණනින් ලක්ෂ ගණනින් මේ මිහි මඩලේ පස් කරන්නේ මොනවා බලාගෙන මිනිහුන් මොනවද මේ මරණ ටික කාලෙට ඕනේ නිදහසේ සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් මේ ජීවිතය විඳින ගමන් අපෙන් පසු පරම්පරාවකට යහපත් ලෝකයක් ඉතුරු කරලා අනාගතයේ මුතුන් මිත්තන් පිරිනැමු ලෝකයට තුති පුදලා පින් දීලා මියදලා යන්නේ. නමුත් අපි කරන්නේ පින්වතුනි අතීතයේ මුතුන් මිත්තන් නිර්මාණය කරලා දීපු සත්පුරුෂ ලෝකය යහපත් ලෝකය විනාශ කරලා ජීවත් වෙන කාලය ඇතුළේදී ලෞකික රාගික කෙලෙස් ධර්මයන් මුදුන් පමුණවා ගන්න ගිහිල්ලා ඔබේ ජීවිතයත් සමාජ ජීවිතයත් කලබගෑනියකට පත් කරලා අනාගත පරම්පරාවට හිමි නිදහස් ලෝකය යහපත් වූ ලෝකය නිරෝගී ලෝකය අවුල් ජාලාවක් කරලා ඉතුරු කරලා මියදිලා යන ඒ නිසාවෙන් බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ සරුදේ හරිදේ හොඳදේ නිවැරදිදේ විද්‍යාත්මක වූ දේ ගන්න කිව්වා තෝරගන්න. අවිද්‍යාත්මක නොමන નિසරුදේ බහැර කරන්න කිව්වා. නුවණින් ලෝකයේ එසේ දකින මිනිසයා මෙලවත් ජය ගන්නවා පරලොවත් ජය ගන්නවා. එතෙන්ට සම්මා දිට්ඨිය අරගෙන එන්නට යහපත් දැකීම ඇති කරලා දෙන්නට මේ වෙලාවේ ඔබ පින්වත් සත්පුරුෂයන් හැටියට ඒක රාශී කොට මේ ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මය සිදු කරනු ලබන. පින්වතුනි ඊයේ මම ධර්මානුශාසනාවට ගියපු වෙලාවේ ඒ ධර්මාවවාදයේදී මම මතක් කළා ධර්මය හැමෝටම රසවත්. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා ධර්මය ලෝසතුන්ට ඖෂධයක් කියලා. ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිවත භික්ඛවේ.
ධර්මයේ විතර ඖෂධයක් මේ විශ්වයේ තවත් නැහැ. එය මනවි ග්‍රහණය කරගන්න අයට කායිකව සහ මානසික නිරෝගී භාවය ඇතිව ජීවිතය දකින්න පුළුවන්. මම ඉන්න තේම්ස් විහාරේ ලොකු හාමුදුරුවෝ පෙරේදා වෛද්‍ය නිලධාරිතුමා ගාවට ගිහිල්ලා උන්වහන්සේගේ ලෙඩ කියන වෙලාවේ උන්වහන්සේ මතක් කළාලු මහත්තයා මට ශාරීරික වශයෙන් උත් මානසික වශයෙන් උත් කියා ගන්න බැරි අමාරුවක් තියෙනවා. බලන්න ලෙඩේ හොයන්නේ කොහොමද කියලා දැන්. මිනිහෙකුගේ මනසට දැනෙන විසඳ ගන්න බැරි දරා ගන්න බැරි හිර කරලා තියා ගන්න අරුබුදයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ඒක පුතා හිතට විතරක් නෙමෙයි වද දෙන්නේ ගතටත් වද දෙනවා. මට දැනුණ ලොකු හාමුදුරුවන්ට ශාරීරික වශයෙන් එච්චර දුබලතාවයක් නැතත් ලොකු හාමුදුරුවෝ හිතින් දකින ප්‍රමාණය කම්පා වෙන ප්‍රමාණය කනගාටු වෙන ප්‍රමාණය නිසා ඒ රෝගාතුර භාවය වැඩි වෙලා දරන්න බැරි මට්ටමකට එනවා. හිත හැම වෙලාවෙම කියන දේ ගතට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ හිතෙන් වැටෙන අපි ගතිනුත් වැටිලා තමන්ගේ ජීවිතයේ තියෙන සෞඛ්‍ය නැති කර ගන්නවා. බණ අහන්න පින්නතුනේ මානසික සෞඛ්‍ය ඇති කරගෙන කායික සෞඛ්‍ය ඇති කර ගන්න. අපේ ජීවිත හරි සැහැල්ලුයි නේ. ඕන දිහාක විසික්කයි. ඕන තැනක යන්න පුළුවන්. හැබැයි ඔබට අද මේ පුටු එකක්වත් නැතුව බිම ඉඳ ගන්න කිව්වනේ. ඔයාලා ඉඳ ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්න අයගෙන් 4න් 1කට විතර. අනිත් කාටවත් ඉඳ ගන්න. ඉඳ ගන්න තරමට සෞඛ්‍යයක් නෑ පුතා. ඉඳ ගන්න තරමට සෞඛ්‍යයක් නෑ ඇඟේ. අපි හිතනවා අපි හැඩයි කියලා. අපි පෙරිපොක් කියලා හිතනවා. ඉඳ ගන්න නැගිටින්න බුදිය ගන්නත් බැරි නම් මොකටද පුතා ඒ සෞඛ්‍යය? ඒ සෞඛ්‍යයෙන් ඇති වැඩක් නෑ. අවබෝධය ඇති කරගෙන ජීවිතය පිළිබඳව අවශ්‍ය දේ තෝරා ගන්න මොලේ දියුණු කරන්න. හදවත දියුණු කරන්න. සැහැල්ලුවෙන් ලෝකේ ග්‍රහණය කර ගන්න බලන්න. මේ ලෝකයේ මානවයෙකුට නොගැලපෙන සත්ත්ව ලෝකයට නොගැලපෙන දේ බැහැර කරන්න මහන්සි ගන්න. හැමෝටම ප්‍රේමනාප දේ, හැමෝටම සතුට දැනෙන දේ, හැමෝගෙම ජීවිතේ රැඳෙන දේ, හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන් දේ හිත කය වචනේ වෙනසවා කරන්න ඔබ නිරතුරුව මහන්සි ගන්නවා නම් ඒ තමයි ධර්මයේ අනුගමනය කරන්න. එහෙම නැතුව අපි බෞද්ධ, අපි කතෝලික, අපි හින්දු, අපි ඉස්ලාම්. දැන් මාව මෙහෙට වැඩන්නේ කතෝලික මිනිස්සු. අර එළිලා තියෙන කුරුසේ. එයාගේ මල්ලි අර පිටිපස්සේ ඉන්නවා කතෝලික. එයාගේ තාත්තා කතෝලික, අම්මත් කතෝලික. මොකද්ද සංසාරේ පිනක් තිබිලා මේ එංගලන්තේ ඉන්න තරුණ වයසේ මගේ ධර්ම දේශනා අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරලා
තව තව ස්වාමීන් වහන්සේලාගේ සහ දේශකයන්ගේ ධර්ම දේශනා අහලා අන්තර්ජාලයේ ත්‍රිපිටකයේ ඇතැම් දේවල් හාරා අවසල බෞද්ධ දර්ශනය පිළිබඳවත් යම් හැඟීමක් ඇති කරගෙන දැනට වසර 5 කාලේ මගෙත් එක සබඳතා තබාගෙන විශාල පින් කටයුතු රාශියක් ලංකාවෙත් කරලා මේ ගමනටත් මේ ධර්ම දානමය පින්කමටත් ආරාධනා කරලා ලොකු වියදමක් කළා. ඒ තමයි බෞද්ධ දර්ශනය. බුදුහාමුදුරුවෝ ලෝකයට පහළ වෙනකොට පුතා බෞද්ධයෝ හිටියේ නෑ. බුදුහාමුදුරුවෝ ලෝකයට පහළ වෙලා දර්ශනය දේශනා කළාම අවබෝධ කරගෙන බෞද්ධයෝ නිර්මාණය වුණා. ඒ නිර්මිත බෞද්ධයෝ අතර මිත්‍යා දෘෂ්ටික ආගම් තිබිලා තියෙනවා 62ක් ඉන්දියාවේ. ඒ 62ක් මිත්‍යා දෘෂ්ටික ආගම් වැළඳගෙන හිටපු අය තමයි. විමර්ශනශීලීව නිදහසේ ලෝකය බලනකොට ලෝක විද්‍යාවට සත්‍යයට අනුව ගැලපෙන්නේ යමක්ද? ඒ මත පිහිටලා ජීවිතය හදාගන්න ඕන මිනිහෙකුට අයිතිය තියෙනවා. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා එපා කියලා හිතෙනවා නම් හොඳ නැහැ කියලා හිතෙනවා නම් අත්හැරියාට කමක් නැහැ. හොඳයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් පිළි අරගෙන පිළිපැදගෙන ජීවිතේ නිර්මාණය කරන්න මහන්සි ගන්න. හැබැයි සත්‍ය මේ නිවන් දකින්න මහා ලොකු දේවල් හොයා යන්න එපා. නිවන කොහෙද තියෙන්නේ? දකින්න ඔයාලා යන්න. කොහෙද තියෙන්නේ? දැන් එංගලන්තේ ආවේ ලංකාව අතහැරලා එංගලන්තේ ආවා නේද? ඒ ආවේ නිවන හොයන්න නෙමෙයි. මම හිතන්නේ නිවන හොයන්න මේ මිනිස්සු යනවා ඇති. හම්බුන්නේ නැද්ද? හම්බුන්නේ නැහැ. නිවන එක කැලලක් තමයි. හොයන්න ආවේ නිවන එක කැලලක් හොයන්න. එහෙට වඩා මෙහෙ නිදහස ඇති. එහෙට වඩා මෙහෙ සතුට ඇති. එහෙට වඩා මෙහෙ සැනසීම ඇති. එහෙට වඩා මෙහෙ බුද්ධි ඵලයක් ඇති කියලා හිතාගෙන න්යාය ඇත්තටම. ඒ ආපු ගමනේ වල දැනෙනවා ඇති. නිවන තියනවාද? නිවන නැද්ද? නිවන තියෙන්නේ තමන් තුළ. නිවන තියෙන්නේ තමන් තුළ. තමන් තුළ නිතියන නිවන තමන්ම අවබෝධ කරගෙන තමා වටා තුනී කළා නම් ගෙදරටම නිවන හැදෙනවා. ඒ හින්දා තමා ගෙදරට කියන්නේ නිවහන කියලා. ගෙදරට කියන්නේ නිවහන. නිවන හදන තැන. පවුලකට නිවීම ඇති කරන්න නම් ඒ ගෙදර නිවෙන්න ඕන. ගෙදර නිවෙන්න නම් ගෙදර ඉන්න රජුරුවෝයි රජිනයි නිවෙන්න ඕන. ගෙදර ඉන්න ප්‍රධානියයි උපප්‍රධානියයි නිවෙන්න ඕන. ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්න බෑ නේද? එකක් ඇතුළේ. අයි ස්වාමීන් වහන්සේ බෑ. අපි දෙන්නම් ප්‍රධානියෝ තමයි. ඒකත් පඩි ගන්නවා මාත් පඩි ගන්නවා. ඒකගේ දරුවෝ මගේ දරුවෝ. හැබැයි ඒක පිරිමි අපි ගෑනු. එහෙම දැනෙන්නේ නැහැ. ඒක පිරිමි අපි ගෑනු කියලා දැනෙන්නේ නැහැ. පිරිමියෙක් වෙන්න සංසාරේ පින් ඕනේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ වෙනසක් තියෙනවා. තියෙනවා පුතා. අපි ඔළුව ඉදුම් වාගෙන දැකලුවාට කාන්තායිතිය කාන්තා නිදහස සමායිතිය කිය එහෙම ගලපන්න බෑ මේ ලෝකේ. සමායිතියක් දෙන්නේ කොහොමද පුතා? ගෑණියෙක් පිරිමියෙකුට සමාන කරන්න පුළුවන්ද?
ඈ එනවා අර එංගලන්තේ වායේ ගෑනුම කසාද බඳින්න තියෙන්නේ. බලන්න සමයිදී උන්දර ඒක තමයි ඔය ඉන්න. සමයිදී කර්මානුරූපව කාන්තාවකට උත්පත්තියේ ඉඳලා මරණය දක්වා විඳින්න වෙන පිරිමියෙකුට දිවි හිමියෙන් ජීවිත කාලයේ විඳින්න වෙන්නේ නැති වේදනා කොච්චර තියෙනවද බලන්නකො ජීවිතේ. ඒව මාරු කරන්න පුළුවන් ඒව. වැඩි විය පැමිණිච්ච දවසේ ඉඳලා ගෑනු කෙනෙක් මම විස්තර කරන්න ඕනේ මෙතන ඉන්න ලොකු අය ඔක්කොම දන්නවා ජීවිතේ කොච්චර අපහසුතාවයන්ට එදා ඉඳලා ඔබ පත් වෙනවද බලන්න. ඊට පස්සේ දරුවෙක් බල දෙන්න කැමැත්තෙන් කසාද බඳින්න. කැමැත්තෙන් කසාද බැනගෙන දරුවෙක් හම්බෙන්න ගියා. සමායිතිය ගන්න ඕනේ. මං 4:00යි තෝ 4:00. පුළුවන්ද පුතා බෙදන්න? ඈ මං 4:00ක් උස්සන් ඉන්නම්. බර වැඩි වෙනකොට තෝ 4:00ක් උස්සන් හිටපිය. එහෙම නැත්නම් මගේ බඩේ බෑ. මට නිදාසේ ඉන්න ඕනේ. තොට හයි හත්තියක් වැඩි. එහෙනම් තෝ තියාගන්න බබා කියලා. කසාද බැඳලා ඔය ගත කරන ජීවිතේ මිනිහා අපිට පැටවෙන්නේ නේද? පාටවන්න බෑ. දරුවෙක් බිහි කරන ප්‍රසව වේදනාව පිරිමියාට දෙන්න පුළුවන්? බෑ. වදලා බිමින් කියලා මේකට කිරි දීපිය කිව්වට අරකට දෙන්න කිරි දිනනවා නෑ. ඒව ගෑනු කොමඩ තියෙන්නේ පුතා? ඒක සමාන කරන්න බෑ. ඔළුව ඉදින් වාගත්ත අහංකාර මීහරක් වාගේ ඉන්න ලෝකයකට ඔය සංවිධාන කතාන්දර හදන මානව අයිතිවාසිකම් කියලා පුහු ආටෝපිත බොරු දේවල් මවලා පෙන්නන්න පුළුවන්. ඒක නෙමෙයි මේ ලෝකේ ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත සත්‍යයට මුහුණ දෙන්න ඕනේ. සත්‍යයට මුහුණ දුන්නේ නැත්නම් ඒ මිනිහා විනාශ වෙනවා. ඒ තමයි යන මිත්‍යා දෘෂ්ටික වැරදි පාර නිසා, වැරදි දැකීම නිසා. එඳා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබට මට අපට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සත්‍ය ප්‍රායෝගිකව හසුරුවන්න. මහා ලොකු වේව හොයන්න යන්න එපා. ලංකාවේ මිනිස්සුන්ට කුලක් පොල් මාද වාගේ හැදිලා දුවනවානේ ලෝකේ වටේ. මේ ගෙදර ඉඳලා බලා ගන්න තියෙන දේ බලන්න නැතුව ලෝකේ වටේ දුවනවා. අසපු ගානේ දුවනවා, පන්සල් ගානේ දුවනවා, රජමහා විහාර ගානේ දුවනවා, ආරණ්‍ය සේනාසන ගානේ දුවනවා. තව ඒ මාදිවාට নানা ප්‍රකාර මිත්‍යා දෘෂ්ටික මතධාරීන් ඔස්සේ යනවා. බුදුහාමුදුරුවෝ උත්පත්තිය ලැබුවේ සිද්ධාර්ථ බෝසතුන් හැටියට ලංකාවෙලු කියලා එකක්. අය මතයක් ගෙනල්ලා කණ්ඩායම පොත් ටිකක් අච්චු ගහලා හබරන දිහාලු තියෙන්නේ ගංගානම් ගඟ. මෙවුන් පරසක් වල ගහන්න එකක් නෑනේ ලංකාවේ ඉතිහාසඥයෝ ඉන්නවා. පුරා විද්‍යාඥයෝ ඉන්නවා. රටේ පාලකයෝ ඉන්නවා. රටේ මහා පූජකයෝ ඉන්නවා. මේ ඔක්කොම මැද්දේ ඒ රාජ්‍ය ඇතුලේ මහා පොතක් අච්චු ගහලා ඒක බෙදමින් මේ මිත්‍යා දෘෂ්ටික කතන්දර කියමින් යන අයට නැගිටිනකොටම ඔබන්න අවස්ථාවක් හදලා නැහැ. ඒවා විනාශ කරලා මහා ඝට්ටන ඇති වෙලා ජීවිතත් විනාශ වෙලා බහුතරයක් මිත්‍යා දෘෂ්ටික මාවත් වලට වැටුණාට පස්සේ ආන් ඇස්සarලා බලනවා. එතකොට ආය බලන්න දෙයක් නැහැ පුතා. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අපේ රටේ එහෙම නොමනා ගති ඕන තරම් දකින්න තියෙනවා. එහෙනම් අවබෝධ කරගත යුතු වෙලාවේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න
වැඩි ඕනේ මංගල සූත්‍රය කියවන්න. නිර්වාණය මංගල සූත්‍රය ඇතුළේම තියෙනවා. මංගල දහම් 38ක් තියෙනවා. මිනිහෙකුගේ ජීවිතයට සැපගෙන, සතුටගෙන, සැනසීම උදා කරන, නිදහස ලබා දෙන, නිර්වාණය ගෙනල්ලා දෙන මංගල දහම් 38ක්. මේ කාරණා 38 ප්‍රගුණ කරගත්තොත් මැරෙනකම් හොඳට මැදි. මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදී නැතත් ඔබට මෙතේ බුදුන් දැක නිවන් දකින්නවා. ඒ පිම්පිරු බලය තියෙනවා. මෙලවදීම නිවන් දකින්න ඔබ වීරිය කළොත් ඔය මංගල සූත්‍රයේ තියෙනවා එක තැනක පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකම් විරජාංකේමං ඒතම් මංගල මුත්තම. හිත වටා බැඳුණු දහම, හිත හා බැඳුණු දහම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. පුත්තස්ස ලෝක ධම්මේහි අෂ්ටලෝක ධර්මයක් තියෙනවා මේ ලෝකේ. ඒ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ සෙලවෙන්න නොදී හිතට, කම්පණය වෙන්න නොදී හිතට, වැටෙන්න නොදී හිතට හිත මධ්‍යස්තව තියාගෙන, ඍජුව තියාගෙන ඔබ ලෝකේ දකිනවා නම් ඔබ විනාශ වෙන්නේ නැහැ. ඔබට ශෝකය, දුක, කනගාටුව නැහැ. ශෝකය, දුක, කනගාටුව නැති තැන දුක නැති කරන්නනේ අපි මේ වීර්යය කරන්නේ. නිර්වාණය කියන්නේ දුක නැති තැන. ඉතින් බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ පෙන්නනවානේ හිත හීලා කරගෙන ඍජුව দমনය කරගෙන තියාගත්තොත්, අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා නොවි තියාගත්තොත් ඔබට නිවන් යන්න පුළුවන්. දුක් උපදින්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් අපිට කම්පනයක් නෙමෙයි තියෙන්නේ. මේ අපි තෝරගත්ත හතරක් තියෙනවා අටේ. අෂ්ටලෝක ධර්මයේ අපි ලාභ, අලාභ, ආයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක මේ අට. මේක ලෝක සම්මත, ලෝකේ ඕනෑම જાතියකට ඕනෑම සතෙකුට මුහුණ දෙන්න වෙන එක. විශේෂයෙන් මානව ලෝකයට. ඒකේ අපි කැමති හතරක් වෙන් කරගෙන ඉන්නවා. ලාභ, ප්‍රශංසා, යසස සහ සැපත. මේ හතරට අපි කැමති. ඒවා ලැබෙන්න ප්‍රීතියෙන් අපි ඒවා දිහා බලනවා. අපි කැමති ඒවා. අපේ අකමැති හතරක් තියෙනවා. අලාභ, ආයස, දුක, නිന്ദා. ඒවා කල්ලු කරනවා. ඒවා ඈත් වෙන්න අපි සතුටු වෙනවා. හැබැයි පුතා මේ අටම ජීවත් වෙන ඕනෑම පණ ඇති සතෙකුට මුහුණ දෙන්න. ලාභක් තියෙනවා, පාඩුක් තියෙනවා, සැපක් තියෙනවා, දුකක් තියෙනවා, යසසක් තියෙනවා, ආයසක් තියෙනවා, ප්‍රශංසාවක් තියෙනවා, නිന്ദාවක් තියෙනවා. දැන් ඔයාලා මේ ජීවත් වෙන එංගලන්තේ රාජ්‍යරුවන්ට නිന്ദා තියෙනවා. චාල්ස් කුමාරයා රජ වෙලා ඉන්නවා. චාල්ස් කුමාරයාටත් තියෙනවා නිന്ദාව. ඔය අන්තර්ජාලයේ තියෙන රජ වුණත් නිന്ദාය. ප්‍රශංසාය, ලාභ එනවා, පාඩු වෙනවා, සැප, දුක. මේවා හතරේ දෝලණය වෙනවා පුතා. අපේ ජීවිතය. ඒ දෝලණය වෙන ජීවිතය නොසැලී පවත්වාගෙන යන්න හිත දියුණු කරා නම් එමිණියට මේ සියල්ල ජය ගන්න පුළුවන්. ඒවට මූණ දෙන්න පුළුවන්. කම්පා නොවි ඉන්න පුළුවන්. සතුටින් මරණයෙන් සමුගෙන යන්නට, මරණය අභියසද මරණය තේරුම් අරගන්නට පුළුවන් නම් බය නැතුව මැරෙන්න පුළුවන්. මේ ඉන්න අය දැන් තව ටිකකින් මැරෙනවා කියලා කිව්වොත් එහෙම කෑ ගහලා මැරෙනවා ඊට කලින්. ඔව්.
බලගේ මරණයට වෙලාවක් දුන්නොත් එහෙම දැන් බලයි කලින් මැරෙනවා. ඒ කෑ ගහලා විලාප කිය. මරණයෙන් බේරෙන්න දෙවුවා කරනවා. මරණයෙන් බේරෙන්න තත්ත බල කර්මානුරූප භාවයකින් ආවොත් බේරෙන්න බෑ පුතා. ජීවන ගමනේ කොතැනදී හරි මැරෙන එක නවත්තන්න බෑ. මරණය නිත්‍යිත එක. තන ඉසව්ව වෙලාව හේතුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කාන්තේම මැරෙන. මම ඕන මහත්තයා මැරෙනවා කියලා කියන්නේ. තව අවුරුදු 25කට මෙයා මැරෙනවා මම. තව අවුරුදු 25කට මෙයා ඒ කාන්තේම මැරෙන බව මම දන්නවා. එච්චරයි යන්න පුළුවන්. මම ඔය උපරිය තියලා කිව්වා. ඊට මෙහා කාලයක් ඇතුලේ සමුගෙන යන්න ඕන. ඒකට බෑ කියලා අඬලා කෑ ගහලා විලාප කියලා නානාවිද දේවල් කළාට අපි කලින් මැරෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවන්න කියන. ඒ ඉඳා සත්භාවයෙන් සත්පුරුෂයෝ ලෙස සද්ධර්මය අවබෝධ කරගෙන කම්පණය වන ලෝකයේ අකම්පිතව ජීවත් වෙන්න, සැලෙන මේ ලෝකයේ නොසැලී ජීවත් වෙන්න හිත දියුණු කරන්න. හිත දියුණු කරන්න ධර්මඥානය ඕන. ඒ ධර්මඥානය නිතර බණ අහමින් ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම නිතර තමන්ගේ කාලය හසුරුවාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න මහන්සි ගන්න. ධර්ම ග්‍රන්ථ කියවන්න මහන්සි ගන්න. කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම මෛත්‍රියෙන් යුක්තව තමන්ගේ ජීවිතය හා තමා හා බැඳුණු ලෝකයේ පිළිබඳව උපදවාගත් මෙත් සිතින් නිතර ධර්මයම සාකච්ඡා කරන්න. ඕපාදූප නෙමෙයි. අපි එකතු වෙච්ච ගමන් මොනවද කතා කරන්නේ? කන තාලේ, අඳින තාලේ, හම්බෙන පඩිය, කරපු නාඩගම්, අනාගතේ නටන්න තියෙන ආඩම්, තීන් එකාගේ පාටිය, මහා එකාගේ පාටිය, කසාද බඳපු දිනේ, කසාද බඳපු දිනේ සමරනවා. ඒ තරම් ප්‍රීතිමත් එකක් ඕක සමරන්නේ. අවුලෙන් අවුලට ජීවිතේ පත් කරපු එකනේ. මට කියන්නකො ඒක පිරිමියෙක්වත් දිනවද කසාදේ ඉඳලා හින්දා ප්‍රීතිය? මෙතන ඒක ප්‍රීතියෙන් කසාදේ ඉඳලා ඒක ප්‍රීතිමත් මිනිහෙක්වත් මෙතන නැහැ. ස්වාමීන් වහන්සේ අපේ මිනිහා ප්‍රීතියද? ඒ පේන විදිය. ඒක ප්‍රීතිය වගේ ඉන්නවා. ඒ අපිට පේන්නේ අනුන්ගේ ප්‍රීතිය වගේ. ඒ වුණාට කායිකව සහ මානසිකව විඳින වේදන අර එක්තරා මිනිහෙක් ඒ මිනිහගේ අත නැහැ. අත නැතුව ජීවිතේ වැඩක් නැහැ කියලා පට්ටු ගානක් උස බිල්ඩින් එකකට නැගගලු පැනලා මැරෙන. මේ මිනිහයා අර ගොඩ නැගිල්ලට නැගලා උඩටම ගිහිල්ලා ඉවරලා කල්පනා කරවලු දැන් පයින්නවා. මම මේක පිටපැත්තට පැනනහම අතපය කැඩිලා මං ඉතුරු වුණොත් එක අතක් නෑ වාගේ නෙමෙයි තවත් දුක් විඳින්න වෙනවා. ඒ හින්දා මම පාරට පයින් වාහනයක් එනවා බලාගෙන ඉඳලා පාරට පයින්නවා. ඒකටත් යට වෙලා කුඩු වෙලා යනවා. මට මේ ජීවිතේ වැඩක් නෑ කියලා මේ මිනිහා අරකට ගොඩ වෙලා ගිහිල්ලා පාර දිහා බැලුවා. පාර දිහා බලනකොට ආස් දෙකම නැති එකේ පේමන්ට් එකේ නටනවලු පුතා. උට ආස් දෙකම නැහැ ඌ නටනවලු. මෝ විස්මයටපත් වුණාලු එකක් නැතුව මැරෙන්න හදනවා දෙකම නැතුව නටනවා මොකක් හරි රහසක් ඇති කියලා. ආපහු ඒක අහලම මැරෙන්න ඕන කියලා බැස්සලු පහලට. පහලට බෑගෙන ඇවිල්ලා අර මනුස්සයා ගාවට කිව්ත් වෙලා මේ යාළුවා මම මෙහෙම වැඩකට මේ ගොඩ නැගිල්ලට නැග්ගා.
නැගලා පනින්න කියලා බලනකොට මම දැක්කා උඹ මෙතන ඩාන්ස් එකක් දානවා. උඹ ප්‍රීතියෙන් නටනවා මම දැක්කා. මං මැරෙන එක පැත්තකින් තියලා ආවේ එකක් නැතුව මැරෙන්න හදන මම දෙකක් නැති උඹ විඳින ප්‍රීතිය දැකලා මොකද්ද කියලා දැනගන්න. මට කියපන් ඔය රහස කිව්වා. තොට ඔල්මහද? තොට එකක්වත් තියෙනවා. මට දෙකම නැති හින්දා මගේ පිටිපස්සේ භූමියක් කනවා ඒකව ගන්න බැරුව මන් දාගල. තොට පේන්නේ මම නටනවා වාගේ නේද කියලා කිව්වා. එයා බලන තැන පුතා අපිට පේන්නේ මේ සැපවා. ලස්සනයි වා. ඌ ප්‍රීතියෙන් ඉන්නවා. උට නිදහස නිවන තියනවා වගේ පේනවා බැලුවා. ඒක නෝ ගෙදර කියන්නේ මම මැරිලා ඉන්නේ වැඩ කරන. තමුසෙට නම් මොකද? අනිත් මිනිහා අනිත් පැත්ත හැරිලා කියනවා තමුසෙ ගන්නවද මට තියෙන වැඩ. තමුසෙට මොනවද තියෙන්නේ? දෙන්න ගහ ගන්න. නම් සාකච්ඡා කරනවා නම් තැන තියෙනගෙන. ඔයාට මේ වැඩ තියෙනවා මට මේ වැඩ තියෙනවා. ඉමක් නැති ජීවත් වෙනවා කියලා කියන්නේ ලේසි එකක් නෙමෙයි අමාරු වැඩ. එහෙනම් අපි දෙන්නම මේවා විසඳ ගන්න මහන්සි වෙන්න ඕන නේද කියලා. එක තැන ඉඳලා තීරණයක් ගන්න හික්මීම හිත හීලා බව. ඒක නැතුව බෑ පුතා. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඇන්නෑවට අපිත් බණක් කිව්වා කියලා ආටෝපේ පෙන්නන්න නෙවෙයි යමක් ඒකෙන් ඉගෙනගෙන මෙතෙක් ආජීවන ගමන් මගේ නොදුටු ඇත්තක් ඇති සැටියෙන් දැනලා කුණු වෙලා යන මේ ශරීරයෙන් අර්ථවත් යමක් මේ ලෝකයට යුතුයකම් හැටියට ඉෂ්ට කරලා මැරෙන්න. ඒ නිසා ඒට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා කායික මානසික ශක්තිය නිරෝගී භාවය අවබෝධය ඔබට ලබන්නට මේ උතුම් ධර්මානුශාසනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ අපිට නිතර මොන ගැහෙන නිතර දැකලා තියෙන ගාථා. මේක ඉස්කෝලේ යන කාලේ අපේ පෙළ පොත්වල ඒ කාලෙත් තිබ්බා මේ කාලෙත් තියෙනවා. ඒක පෙළ පොතට ඒ කාලෙත් මේ කාලෙත් ඔබලා තියෙන්නේ නිකන් නෙමෙයි. මිනිහෙකුගේ ජීවිතේ ලපටි කාලේ ඉඳලම පෝෂණය කරන්නට ඕන වර්ධනය කරන්නට ඕන ධර්මතා ටිකක් නේ. උත්තාන වතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරී සංඤ තස්සච ධම්ම ජීවෙනෝ අප්පමත්තස්ස යසෝ විවර්ධ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම සිද්ධ වෙච්ච සිදුවීම ලංකාවට පහුගිය කාලේ තිබ්බනේ ලෝකේ බොහෝ රටවල තිබ්බනේ වෛරස් රෝගයක් නේද? මොකක්ද ඒ වෛරසය? කොරෝනා කියලා වෛරසයක්. ඉන්දියාවේ බිම්බිසාර මහරජුගේ රජකම් කරද්දී වෛරසයක් ආවයි රාජ්‍යයේ එක ප්‍රාන්තයකට. ඒ වෛරසයේ නම අහිවාත. අහිවාත කියලා රෝගයක් ආවා. වසංගතය. අහිවාත අහි කියලා කියන්නේ මොකක්ද? වාත ඔබ දන්නව ඇති. වාතය දන්නව? වාතය කියලා කියන්නේ මේ අපි අවට තියෙන වායුවට.
අහි කියන්නේ මොකක්ද අහි කියන්නේ? ලංකාවේ ඉඳලා ආපු ඔයාලට අහි අමතකද? මෙහි අහියෝ හිටියේ නෑ මම දැක්කේ නෑ. ඒ වුණාට එංගලන්තේ අහියෝ ඉන්නවා. අහි කියලා කියන්නේ ඇයි ළමයි අහි කුණ්ඩිකයා. අහි කුණ්ඩිකයා කියන තැන තියෙනවා නේද අහි. අහි කියන්නේ සර්පයා. සර්පයා පාවිච්චි කරලා ජීවිතේ ගැට ගහ ගන්න මිනිහාට කියනවා අහි කුණ්ඩිකයා කියලා. සර්ප ධූමයට තමයි අහිවාතක කියලා කිව්වේ. බලන්නකො ඒක කොච්චර ඇත්තද කියලා. විද්‍යාත්මකද කියලා එදයි අදයි ගැලපුවා. මේ අපිට ආපු කොරෝනා වෛරසයක් සත්තුන්ගෙන් ගත්ත එකක් කියලා නේ. අපිට දැනගන්න ඕනේ. අරකට සර්පයන්ගේ මතුවෙච්ච විසක්. සර්ප අබේ භූමියක් තිබිලා තියෙනවා පුතා. ඒ සර්ප අබේ භූමිය භූමිකම්පාවකදී මහා ප්‍රපාතයක තිබිලා තියෙනවා. ගොඩ බිමට එන්නට බැරි තරම් බඩගාගෙන හෙලක් ඇතුලේ තිබිලා තියෙන සර්පයෝ කෝටි ගාණක් හිටපු අබේ භූමිය. භූමිකම්පාවේදී කඳු දෙක නාය ගිහිල්ලා එකට සමතලා වෙලා ගියා. ඒ සමතලා වෙච්ච බිම කාලයාගේ ඇවෑමෙන් ගහකොළ හැදිලා තනිකලා පොළව සරුසාර වෙනකොට මිනිස්සු පදිංචියට ගියා. පදිංචියට ගිහිල්ලා විශාල පළාතක් නිර්මාණය වුණා. දැන් මේ ඔයාලා ඉන්න පළාත එංගලන්තයේ අතීතයේ බුද්ධිමත්ම මිනිස්සු හිටපු පළාතක්. මේ යාබද නගර දෙක තුනේ තමයි අතීතයේ බුද්ධිමත්ම මිනිස්සු ඉඳලා තියෙන්නේ. පරමාණු පිළිබඳව පරිශන පවත්වපු කාර්මික විප්ලවයේ පියවරු ටික ඉඳලා තියෙන්නේ මෙහි. එතන ඉඳලා තියෙනවා ලංකාවේ විද්‍යාඥයෙකුත් ඒ කාලේ. අර අහිවාතක කියලා රෝගය හැදිච්ච ප්‍රාන්තයේ ධනවත් මිනිස්සු විශාල ප්‍රමාණයක් ගිහිලා පදිංචි වුණාම ශාස්ත්‍රීය නිසා ඒකේ එක සිටු පවුලක් තිබ්බලු 80 කලක් ධනෙ තියෙන 80 කෝටියක් ධනෙ තියෙන සිටු පවුලක් හිටියා. ඒ පවුලටත් අර රෝගය ආවලු. ඒ ගමනේ ඒ සිටු පවුලේ තරුණ සිටුවරයයි බිරිඳයි දෙන්න කතා වෙලා අපිට ඉන්නේ එකම දරුවයි. ඒ දරුවව අපි ඉක්මනින් පිටත් කරමු. දරුවාට රෝගය වැළඳෙන්න කලින්. අපි දෙන්නා තව ටික කාලයයි. ලෙඩේ නොහැදුණා. අපි දෙන්න ජීවත් වෙන්නේ පුතා වෙනවා. ඇත්තටම ඔයාලා ජීවත් වෙන්නේ මේ කරන යුද්ධ ඔක්කොම මේ දුක් විඳින ඒවා ඔක්කොම කරන්නේ දරුවෝ වෙන්නේ. නේ? මේ වැඩි කැපකිරීම ගොඩාක් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා එංගලන්තෙට ළමයින්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් කිව්වා. දරුවන්ට සැපසේ රැකවරණය ඇති අනාගතයක් සඳහා කිව්වා. නැත්තම් අපිට නම් මොනවද ස්වාමීන් වහන්සේ? එහෙම කිව්වා. මේ හැමෝම මේ දරුවෝ වෙනුවෙන් ජීවත් වෙනවා. දරුවෝ වෙනුවෙන් සේවය කරනවා. පුත්තා වත්තු මනුස්සානම් මිනිහෙකුට තියෙන ලොකුම වස්තුව දරුවෝ. මොඩයාට නොදරුණා ප්‍රඥාවන්ත ලෝකෙ. අර අම්මයි තාත්තයි දෙන්න තීරණයක් ගන්නවා. පොඩි එකාව යවන්න පොඩි කොළු පැටි. අවුරුදු 11 12 පුංචි එක. තේරෙන්නේ නැහැ. අඬ ගහලා ඈතින් තියලා කියන මම පුතේ අම්මා යම්පත්ටි දෙන්නාට අහිවාතක රෝගය හැදිලා. මේ රෝගය හැදිච්ච කවුරුවත් බේරෙන්නේ නැහැ.
ඒකාන්තයෙන් මැරෙන. මයි පුතේ අපි ජීවත් වෙන්නේ මෙච්චර කාලයක් ජීවත් වුණත් මයි පුතා බලන්න. අපි ආසා පුතා ජීවත් වෙනවා බලන්න. එහෙනම් මයි පුතා අපි දෙන්නව දාලා ඈත ප්‍රාන්තයකට යන්න කිව්වා. පොඩි කාට තේරෙන්නේ නැහනේ මවුසනේ අස පියසනේ අසනේ දාලා යන්න බෑ කොල්ලා අඬන. අඬද්දී අම්මයි අප්පච්චි කියනවා නැවත කියලා මයි පුතා ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙලා මේ ලෝකේ ජීවත් වෙනවා දකින්න අපි මැරිලා ගිහිල්ලා මලවුන් අතරේ ඉඳලා බලාගෙන ඉන්න. එහෙනම් පුතේ මයි පුතා මැරෙන්නේ නැතුව මයි පුතා ජීවත් වෙන්න ඕන. අපි දෙන්නට කරන ගෞරවය, අපි දෙන්නට දක්වන ආදරය, මයි පුතා කළ යුතු අපි දෙන්නා වෙන උපකාරය ඒක. එහෙනම් පුතේ අම්මයි අප්පච්චි මරුණට කමන්නේ මයි පුතා යන්න කියලා කොල්ලා අඬද්දී යවන. කොල්ලා පිටිපස්ස බලනවා, අඬනවා, කෑ ගහනවා. ආපහු තාත්තා කතා කරනවා. මයි පුතා මේ ටික අහගෙන යන්න. මයි පුතා ගියාම දුක් විඳින්න වෙයි. පුතා වඳුරන්නේ නැහැ මිනිස්සු. පුතාගේ නෑයෝ නැහැ. පුතා තාම පොඩි. මයි පුතාගේ ප්‍රමාණයට වඩා බර වැඩ හම්බෙයි. මයි පුතා ඒක පාරගෙන කොහොම හරි කරන්න. ඒ දුක ඉවස ගන්න. තනිකම දරා ගන්න. නිന്ദා අපහාස රැවුම් ගෙරවුම් බැනීම් ඒවා විඳ ගන්න. මයි පුතා උදේ පාන්දරින් ඉරට ඉස්සෙල්ලා නැගිටින්න. මයි පුතා රාත්‍රියේ වෙනකම් වැඩ කරලා සියලුම පරිසරයේ නිසල්මන් වුණාම නිදාගන්න. උදේ නැගිටින කොටයි හැන්දෑවේ නිදින කොටයි අම්මයි තාත්තයි කියලා දීපු දේවල් ආපහු මතක් කරගන්න. කාටවත් රිදවන්න එපා. කාටවත් බොරු කියන්න එපා. කාගේවත් දේ හොරා ගන්න එපා. සල්ලාල වැඩක් කරන්න එපා. ලෝකයට ඊර්ෂ්‍යා කරන්න එපා, වෛර කරන්න එපා. අම්මයි අප්පච්චි දෙන්න බලාගෙන ඉන්නවා මයි පුතා දිහා. මේ කියපු ටික හිතේ තියාගෙන මයි පුතා යන්න. තරුණ වයස වෙලා ලොකු මිනිහෙක් වෙලා එන්නේ. මෙන්න මෙතන තියෙනවා පුතේ 80 කෝටියක් ධනෙ. ඇවිල්ලා මේ නිදානේ ගන්න. අරගෙන මයි පුතා සතුටින් ඉන්නේ. ඒ අපේ සතුට කියලා කොල්ලා රැවුවා. කොල්ලා ගිහිල්ලා පරාතේ අර මව්පියෝ කියපු විදියටම ජීවත් වෙනවා. ඉක්මනින් හැමෝම ආදරය කරනවා. යාළු මිත්‍රාදීන් ඇති වෙනවා. වැඩිහිටියන්ගේ උදව් උපකාර හම්බෙනවා. ජීවත් වෙන්න වැඩපොළ හම්බෙනවා. කොල්ලා උදේටයි හැන්දෑවටයි අම්මයි තාත්තයි කියපු දේවල් භාවනාව වාගේ මෙනෙහි කරනවා. මගෙන් කාටවත් වරදක් වුණාද හොදක් වුණාද අද දවසේ බලලා නිවැරදි කර ගන්නවා. පොඩි දේවල් හරි අඩුපහළු. අවසානයේ හිත දිනු පරිසරයේ තරුණ වයසට එනකන් හැදෙන වැඩෙන කොල්ලාගේ යාළුවෝ කොම හරිම ආදරේ සහෝදරත්වය කල්යාණ මිත්‍රය සියලු දෙනාම කසාද බඳිනවා. තරුණ වයස කසාද බඳින කෙනා ඉවත් වෙනවා, හුදකලා වෙනවා. කොල්ලා තනි වෙනවා ආපහු. තනි වෙන මේ කොල්ලා එදා රෑ කල්පනා කරනකොට අම්මයි අප්පච්චි කිව්වා කසාද බඳින වයසේ තරුණ වයසේ ලොකු මිනිහෙක් වෙලා මයි පුතා එන්නේ.
මම පුතාට විවාහ වෙන්නට වත්කම මෙතන තියෙන. ජීවත් වෙන්න වත්කම තියෙන. මේක ගන්න ඇවිල්ලා. කොල්ලා ආපහු එන. හිටපු ගමට කියලා කොල්ලා පිටත් වෙලා යනවා. ඇවිල්ලා බිම්බිසාර මහරජුරුවන්ගේ රාජධානියට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා කොල්ලා ගිහිල්ලා දැන් අමුත් එක් කවුරුවත් අඳුරන්නේ නැහැ. චූනි පැටියාගේ දැන් ලොකු ඉලක්දාරි. අඳුරන්නේ නැහැ කවුරුවත්. හැබැයි මතකයෙන් ගියා කොල්ලා. ගිහිල්ලා ගෙදර තිබු පරිසරය බැලුවා. පාළුවට ගිහිල්ලා තියෙනවා. හැබැයි නිදානේ කවුරුවත් අරන්නේ නැහැ. වෙලාවට ඉඳලා නැහැ අපේ දේශපාලඥයෝ වාගේ. බිම්බිසාර රජුගේ අර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව හදාපු පාර්ලිමේන්තුව කියන එකේ හිටපු උන් හිටියානම් අර කොල්ලගේ නිදහනෙත් නැහැ. මන් දන්නවා. හැබැයි මේ නිදහනේ තිබ්බා. බිම්බිසාර රජුගේ රාජධානියේ හොරු නැහැ. හොඳ රාජ්‍ය පාලකෙක්. කොල්ලා බැලුවා නිදානේ ගත්තේ නෑ පුතා. අපේ ගෙන්නම් මරනවා අර කොමත්තේ. ඈබලන් 80 කෝටියක් අරක ඇතුලේ තියෙද්දි මේ අනුන්ගේ වැඩ කර කර ඉන්න හිතෙනවා. මේ අරක ගන්න දෙන්නේ කොල්ලා ගත්තේ නෑ. කොල්ලා කල්පනා කරනවා. අන්න පුතා චින්තනය. අන්න සති. අන්න සිහිය. මේක දැන් ගත්තොත් නාදුනන පුජ්‍යලයක් මම මේ රාජ්‍ය මන් නිදහම් හොරෙක් හැටියට මං අවුල්. රජුලන්ට ආයිති භූපතිට ආයිති භූමිය එවුවා. ඉතින් මං ඒකේ තියෙන දෙයක් ගැනීම රාජද්‍රෝහියෙක් ඉඳලා මං උල තියලා මරයි. ඉතින් මගේ දවස එනතුරු මං ඉවසන. මං එතකන් කොහොම හරි දුක් විඳලා ජීවත් වෙනවා කියලා කොල්ලා ඒ ප්‍රාන්තෙම කුලි වැඩේ ඉන්න. කොල්ලා ප්‍රාන්තේ කුලි වැඩේ ඉල්ලගෙන Bolang England වෙලා බලාපන් අට්ටානේ. ලංකාව මීට වඩා දියුණු නෑ. මම පොල්ලක් අතේ තියාගෙන කාද බණ කිව්වේ. එංගලන්ත අපිට හිතෙනවා එංගලන්ත රාත්‍රීකයි කියලා. ඒ වුණාට ඔක්කොම තියෙන්නේ එල්ලිච්චේ. එංගලන්ත නිර්මාණය කරපුවා තියෙනවා. නෑ එල්ලාපුවා තියෙනවා. ආරෙන් ගෙනල්ලා මෙහෙන් ගෙනල්ලා. ආරෙන් කඩාගෙන මෙහෙන් කඩාගෙන එල්ලාපුවා තමයි තියෙන්නේ. තාටිකක් දවස් යනකොට එල්ලෙන්න තැනකුත් නැති. මම දන්න ඕනෑම ලෝකෙ යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා ගියපු හැටි වැඩ. පින්බෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ වැටෙනවා. ජීවිතේ දකින්න බෑ. අවබෝධයෙන් යුක්තව ජීවිතය දැක දැන සසරේක මිනිහෙකුගේ ඵලය අපි ලබන්න. කොළ ඉවසීමෙන් නිදහනේ දිහා බලාගෙන බැල මෙහෙවර කරනවා. පාන්දරින් නැගිටින්න ගියාම ඉරට කලින් කොළ පාන්දරම නැගිටලා කරන වැඩ ඉක්මනින් ඉවර කරනවා.
රැ වෙලා නින්දට යනවා. සියල්ල අස්පස් කරනවා. ගමේ ගම්මුලා දෑනියට හිතෙනවා අර ප්‍රාන්ත නායකයාට හිතෙනවා මේක රස්සාවක් දෙන්න ඕන කියලා. කුලී වැඩ කරන එක නිසා මේකට රස්සාවක් දෙනවා. ප්‍රාන්තයේ අය පාන්දරින්ම අවදි කරවන්නේ කියලා. ඌ පාන්දරම කුකුලා වාගේ නැගිටිනවනේ. ඒ නිසා කුකුලා වාගේ කිව්වම සමහර අයට හිනා ගියා. ඒ කුකුලා වාගේ අවිදිනේ උන් නෙමෙයි. කුකුලා වාගේ පාන්දරින් අඬලන එකෙක් මේක. මෝ පාන්දරින් අඬලන නිසා පාන්දරින්ම නැගිටලා ප්‍රාන්තය අය අවදි කරන්න කිව්වා. ඒ ගමන මේ මිනිස්සයා සද්දය ඇහෙන කලගෙඩියක් අරගෙන ඒ කලගෙඩියට හයියෙන් ගහ කෑ ගහලා කියනවා අවදි වෙන්න. අලුත් දවසක් උදා වෙලා. අලුත් ලෝකයක් හදන්න අවදි වෙන්න. අලුත් දවසක් උදා වෙලා. ඉරුදෙවියෝ අරන් ආවි. බිම්බිසාර රජු සගලතරේ ඉඳලා පාන්දරින් නැගිටලා ජනේලේ ඇරලා කන් දිහාගෙන ඉන්නකොට මේ අරුවලෙත්ම එකෙක් කෑ ගහනවා. කන් දිහාගෙන හිටියාම වාග් විද්‍යාව හොඳට දන්නවා. රජුලට දැනෙනවා මහා ධන කුවේරයෙක්ගේ පින්වත් හඬක් තියෙන. මෙච්චර තීව්‍ර හඬක් මේ දුරට ඇහෙන්න පුණ්‍යවන්තයෙකුගේ මිසක් නැත්තම් වෙන්න බෑ. එපමණ දුර ඉඳලා මෙතෙක් දුර ආවාද හඬ පෞරුෂේ ලාලිත්‍ය මනාකොට පවතිනවා. එන්න මහා පින්වන්ත ධනේශ්වරේ මේ කුජලයා හොයන්න ඕන කියලා රාජපුරුෂයෝ ආවා. ආංගර කෑ ගහන එක අල්ලන්නේ නැති කියලා. රාජපුරුෂයෝ හිතුවා රාජපුරුෂයන්ගේ නින්ද කැඩුවා මේ කවුද පාන්දර. කියලා ගිහලා අකට අල්ලගෙන තාඩි ගාලා. අදගෙන අරගෙන ආවිලා රාජ්‍යරු ගාවට මෙහෙම දැම්ම. කොල්ලා වැටුණා. වැටිලා දණින් ඉඳගෙන රාජ්‍යරුවන්ගේ මුණ දිහා බලාගෙන කියනවා මහරජතුමනි සමාවනු මැන. අහිංසක ගැත්තාට සමාවනු මැන. දිවි තියෙන තුරා මා කුඩා කල සිට මාගේ අම්මාගේ මාගේ අප්පච්චිගේ ධර්මයට අනුගතව මං ජීවත් වුණේ. මං හොරකමක් වංචාවක් බොරුවක් මේ ලෝකෙ ඉදිරියේ කවදාවත් ප්‍රදර්ශනය කළා. නොදැන කළා නම් වරදක් සමාවුව මැනවි කියලා කිව්වා. ඒකම නාත් දෙකෙන් අල්ලලා තමන්ගේ පුතාව වා බණපොතේ කියනවා තමන්ගේ සෙනෙහි බර පුතණුවන් ගත්තාසේ බිම්බිසාර රජුරෝ අත් දෙකෙන් ඔස්සලා හිටවලා මයි පුතා මේ රාජ්‍යයේ උඹ කොහෙද කාගේද මෙච්චර කල් කොහෙද හිටියේ විස්තර ඇහුවා. ඔබ මහා ධනවතෙක්. ඇයි බැල මෙහෙවර කරන්නේ? ඒකම කියනවා මං අහවල් සිටුවරයාගේ පුතා. අහිවාත රෝගයෙන් ගමම මැරෙන වෙලාවේ අම්මයි අප්පච්චි මට මේ අවවාද කරලා මං පුංචි කොල්ලා කාලේ මාව ගමෙන් යවුවා. මං ඈත පළාතක ගිහිල්ලා හැදිලා වැඩිලා තැනිලා මගේ ප්‍රාන්තයට ආවා. මගේ ප්‍රාන්තයේ අම්මයි අප්පච්චි දෙන්න නිදානයක් දාලා තියෙනවා. ඒකේ 80 කෝටියක් ධනෙ තියෙනවා. මට ඒක අරගෙන සතුටින් ජීවත් වෙන්න කිව්වා. ඒ පුතා ගත්තේ නැත්තේ මහරජතුමා. අද නිල බලයෙන් ලැබිච්ච රස්සාව කරන්න ගිහිලා කාපු ගුටි හැටියට මං නාඳුනන මිනිහෙක් හැටියට නිදානේ ගත්තා නම් මට මොකක් වෙයිද? ඒ නිසා මම මගේ වාසනාව එනතුරු මගේ අවස්ථාව එනතුරු මම විඳින දුකක් මගේ අප්පච්චිට අම්මට ගෞරවයෙන් මගේ ධර්මයට එකඟව
විඳිනවා කියන අදහසින් මම මේ වෘත්තිය බාරගත්තා. ඒ වෘත්තියේ යෙදෙන අතරේ ඔබතුමා මට කතා කළා. නිදහනේ එතන තියනවාද? ඔව්. මේ රාජපුරුෂයොත් එක්ක ගිහිල්ලා අරන් ඉන්නේ. ඊට පස්සේ ගිහිල්ලා රාජපුරුෂයන්ට පෙන්නුවා. ගොඩ ගත්තා 80 කෝටියක්. එනවා රජුරු ඉස්සරහ තිබ්බා. රාජ්‍යයේ ඉන්න අනිත් සිටුවරුත් එක්ක ගලපලා බැලුවා මෙච්චර මුදලක් අනිත් අයට නැහැ. ඒ ගමන මේ කොල්ලා මහදන් සිටානෝ කියලා. තාත්තගේ උරුමය. මහදන් සිටුවරයා කරලා මොකද පුතේ කරන්නේ කියලා. මගේ අම්මයි අප්පච්චි සිහිපත් කරන්නේ. ඒ දෙන්නට දානයක් දෙන්න ඕනේ. අම්මයි අප්පච්චි වෙනුවෙන් දානෙ දෙන්න තනන්න. ඒ ගමන රජවාසලේ ඉඩ හම්බුණා. රජුගේ රජවාසලේ දෙමු කියලා. රජුරුවන්ගේ සහයෝගයෙන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ජීවමාන බුදුහාමුදුරුවොත් එක්කම වඩම්මාගෙන આવුදේ මහා රහතුන් පිරිවරාගෙන දානයක් පිළිගන්නවා. ඒ දානේ අවසාන වෙලා බුදුහාමුදුරුවෝ මේ ගාථාව කිව්වා කොල්ලගේ විශිෂ්ටත්වය සහ මෞපියෝ දෙන්නාගේ මඟ පෙන්වන්නේ. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවණ්ඩති. නොපසුබස්නා වීර්ය ඇති මනා සිහි නුවණින් කටයුතු කරන යහපත් ක්‍රියාවන්හිම නියැලෙන යන් මිනිහෙක් වේද මෙලව යසස කීර්තිය අභිවෘද්ධිය ස්වකෝසිත භාවයේ සාධනය වන වාසයේම සසර ගමන සූපත් වෙනවා. ඔහා ඔහු බැලුණු ලෝකේ පින්නතුනේ අපට අපේ ජීවිත ඔහොම ලංකාවේ ඇත්තටම නොපසුබස්නා උත්සාහය තිබ්බා. අර මව්පියෝ කිව්වාසේ හොරකම බොරුව වංචාව සල්ලාල ගති නැති කළා. හොඳ සිහියකින් කටයුතු කළා නම් ලංකාවේ එංගලන්තයට වඩා දියුණු. ශාස්ත්‍රීය ලෝකයට කන්න දීපු පින්වත් බිමු ලංකාව. නමුත් ඒකේ වටිනාකම ආගම් තිබ්බාට ආගමික නායකයෙක් බෞද්ධ දර්ශනයට තිබ්බාට තුන්නිකායක මහා සංගරුවන පාලකයෝ කලින් කල බිහි වුණාට පාලකයෝ රාජ්‍ය සේවකයෝ හිටියාට රාජ්‍යයේ උගත් ඒක මිනිහෙකුටවත් උවමනාව තිබුණා. ඒ නිසාවෙන් පින්නතුනි අද හුඟක් මම දැක්කා දැනට මාස කිහිපයකට එහා දිත්‍රානි වික්‍රමසිංහ පොල් කට්ටක් අරන් එනවා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජුරුව පොල් කට්ටක් අරන් ආවා ඇමරිකාවට, එංගලන්තයට, චීනයට, ජපානයට, ඉන්දියාවට, බංගලාදේශයට, අරාබියට මේවට ගියා. ඒගොල්ලෝ ඔය කටකින් දුන්නලු පොල් කට්ටට ටිකක්. ප්‍රීතියෙන් ගෙනිලා රත්ින්න දාලා වෙටි දාලා ලෑස්ති වුණා. මේක ණයට ගත්තේ කියලා මේකට පේන්නේ නැහැ. ඒ රටේ උන්ට පැහැදිලි කරන්න බෑ මේක ණයට ගත්තේ. ණය නැති කලක තමා අනනෝසී සැප දැනෙන්නේ. ණය නැති මිනිහාට කායික මානසික සුවය දැනෙන්නේ. ණය ගත්තා කියන්නේ කයට විවේකයකුත් නැහැ, මනසට විවේකයකුත් නැහැ. අපි වහල්ලු වෙනවා. එහෙනම් මේ ගෙනත් කන එකෙන් වැඩක් නැහැ. අපිම කණ්ඩ හොයාගමු.
දුක් විඳලා හරි කියලා සෝ ශක්තියෙන් නැගී හිටින පෞරුෂයක් හදන්න එපා රටේ නායකයා. කොරියාවේ හදුවා වාගේ ජෝන් පාකර්. අපේ රට හදලා තියෙන්නේ එහෙමනේ. වේදෙන් බුදු සිරිතෙන් පුදා. ලෝතර තථාගතමා දර්ශනයට අනුව යම් ප්‍රමාණයකට මිනිස්සු ජීවත් වෙද්දී මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට ශ්‍රී සද්ධර්මයේ අරගෙන આવුදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව ධර්මයේ දේශනා කරලා ධර්මයේ පිහිටුවලා ඒ ධර්මයේ මත ශ්‍රී ලංකා ද්වීපයේ සූසත් කලාවකින් සම්පෝෂිත කරන්න වෙරදරපු අත්තිවාරම මත ගමයි පන්සලයි වැවයි දාගබයි ගමයි පන්සලයි මේ උතුම් තේමාව යටතේ සම්වර්ධනය කළා ශ්‍රී ලංකාව. මම එංගලන්තයේ ඇවිල්ලා දැන් බොහෝ දුර එක වැවක් නෑ පුතා. අන්න අර එක තැනක තිබ්බා ගඩොල් කපාපු වලක් වාගේ එකක්. බොරදිය පිරීගිය. එකම එක ගඟක් තිබ්බා. තේම්ස් ගංගා. ගංගදිය දැක්කාම බඩ දඟලන. ඒ තරම් ජරා. හැබැයි මේ මුළු රටම වතුර බොන්නේ ගඟෙන්ද කියලා මට හිතෙනවා. කොහොමද පුතා වතුර ගන්න? මේ රටේ මිනිස්සුන්ට පානීය ජලය දෙන්නේ කොහෙන්ද? ලිඳක් දැක්කෙන්නේ නැහැ. වෙන ඇලක් දැක්කෙන්නේ නැහැ. වෙන වැලක් දැක්කෙන්නේ නැහැ. වැහි වතුර එකතු කරන තැනකුත් නැහැ. මට පේන්නේ අර කුණු ගඟ. මේකලාට පොවන්නේ. ලංකාවේ මෙහෙම හදලා බොන්නනේ වැක්කෙරෙන්නේ. කඳු පිටියාවක් දී එච්චර පිම්බිම වැඩක් නැහැ කියනවනේ පුතා. ඒ පිම්බිම වැඩක් නැහැ. මහවැලි කැලණි කළු අලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බෑවුම් තනිතලා එල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැටදිය යට හංගා තෝපා තඹල ගම මිනිපේ මින්නේරි මහවැව් වලින් දිය වැල්ල දෙමින් බේරි සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරි මගේ ලක්මෑනියන් දෑ හරි පිංකාරී වනින්නෝ ජීවමාන බුදුහාමුදුරුවෝ සස්ත්‍රීක ගංගාව ගඟේ කොහෙන්ද පුතා බොන්න බැරි වතුර ඒ ගලන සිව් මහා ගංගාවන්ගේ වතුර බිව්වා ඒ වෙලාවේ බෑ 3600ක් මහවැව් සහ කුඩා වැව් කුළු වැව් වලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකා ද්වීපය මෙහෙම කළේ අපිම ලැජ්ජා බය උපදවාගෙන පුතා අපි බැලුවොත් වැරදිච්ච බව වෙනවා. උත්තානවතෝ නොපසු බස්නා වීර්යයෙන් හිත කය වචනය වෙහෙසවලා මේ කුණු වෙලා යන දි รา පත් වෙලා යන ශරීරයට නිරෝගී භාවයේ වැරවීරිය ඇති වෙලාවේ මේ ලෝකයේ දිනන්න වැඩ කරන්න ඕන. ඇකිලිලා වකුටු වෙලා ඉන්න මිනිසුන්ගේ වැඩන්න. ඔබ මේ එංගලන්තයට ඇවිල්ලා හරි මේ කරන කාර්යයන් පුතා ඇකිලිලා වකුටු වෙලා මැලි වෙලා කරන්න බෑ. ලංකා පෞරුෂය කියන්නේ ලංකා අභිමානය කියන්නේ කැපිපේන සියලුම වෙන්න මේක සුද්ධ බෞද්ධයෝ වෙන්න. එතකොට එංගලන්ත රාජ්‍යය ඇතුලේ
අපිව කාලයක් යටපත් කරගෙන හිටපු රාජ්‍ය ඇතුළේ හිරු නොබසින අධිරාජ්‍ය ගොඩ නැගූ මහරාජ්‍ය රජුරුවන්ගේ මාලිගාව අභියසින්ම පුණ්‍යවන්ත ඥානවන්ත ශික්ෂාකාමී මෛත්‍රී සහගත හෙළදරුවෝ බිහි වෙයි නම් එතුමා ආඩම්බරයි. විතකදී දුක ආවත් එතුමා ආඩම්බරයි. දක්ෂ ක්‍රීඩකෙක්, දක්ෂ ගත්කරු, දක්ෂ විද්‍යාඥයෙක්, දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. මේකෙන් හැදෙන්න බැරිද? දැන් ඔබ ආවේ වැඩිපුර උගන්වන්න නම් මැටි මෝල්ලු හදලා වැඩක් නැහැ. මම දැක්ක මැටි ගුලි වාගේ ළමයි. ඔව්. අත්පය දිගහැරලා වැඩක් කරලා නිර්මාණශීලීව ආචාරශීලීව ගුණකරුකව හදන්න මව් භාෂාව පුරුදු කරලා තියන්න. භාෂා 60ක් තිබ්බත් මොකද වෙන්නේ? ඈ? මිනිහෙකුට භාෂා 60ක් තිබ්බත් කමක් නැහැ. මං අනන්ත දුක් වෙනවා. මට භාෂා ඥානෙ නැති වෙනවා. මිනිහෙක් ශ්‍රේෂ්ඨ මිනිහෙක් කරන්න පුළුවන් භාෂාව. මේ ලෝකයේ එකක් ගනුදෙනු කරන්න තියෙන එකම වස්තුව භාෂාව. තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ රැකියාව, තමන්ගේ ජීවන ගමන් මඟ තෝරා ගන්න අපිට තියෙන එකම වස්තුවනේ භාෂාව. ඒ භාෂාව පාවිච්චි කරලා තොරතුරු ටික හුවමාරු කරලා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගෙන පින්පත් මිනිහෙක් වෙන්න යන්න හයිය දෙන්නේ භාෂාව. අපිට පෙවුනාට පුතා එදා ලංකාව ශාස්ත්‍රීයයි දැන් නිගා කරනවා. එදා එංගලන්තේ ශාස්ත්‍රීයයි දැන් එංගලන්තේ ශාස්ත්‍රීයක නැහැ. ඔබට පෙවුනාට ශාස්ත්‍රීයයි කියලා. මතු අනාගතයේදී එංගලන්තේ තවත් ශාස්ත්‍රීයක නැති වෙයි. එංගලන්තේ හත් කලවම් පුතා දැන් හරියට තේරුවොත් එංගලන්තම පුරවැසියෝ අඩුයි. කළු ජාතිකයෝ, හෙළ ජාතිකයෝ, ආරෙන් චීන, ජපාන්, බංග්ලාදේශ, පාකිස්තාන්, ඉන්දියා මේ අහල්වාසී රටවල් වලින් ආපු මිනිස්සුත් එක්ක කලවම් වෙලා ආවාහ විවාහ වෙලා ගනුදෙනු කරලා බෝ වෙලා දැන් එංගලන්තේ අච්චාරුවන් අනාගතයේදී එංගලන්තයේ මත පිහිටන්න බැරි බවක් වේ. එහෙනම් ලෝකය වෙනස් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක අෂ්ටලෝක ධර්මයේ ලෝකේ කරකැවෙනවා. ලාභාලාභ ආයසයස නින්දා ප්‍රශංසා සැප දුක ඔස්සේ. ඒ දෝලණය වෙන කරකැවෙන ලෝකයේ ඇතුලේ ඔබ නුවණ වෙහෙසවලා අවබෝධ කරගෙන ලෝකෙ කොහේ ගියත් කමක් නැහැ. හැබැයි උපන් බිම බලන්න. උපන් බිමට අභිමානයක් දෙන්න. මිහි මඩලේ මිනිහෙක් වෙන්න. යුතුයකම් ටික ඉෂ්ට කරන්න මහන්සි ගන්න. මිනිහෙක් උත්සාහ කරන්නේ ඒක. අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, තමන් වෙනුවෙන් වෙරදරන පුරවැසියන්ගේ යුතුයකම් තියෙනවා. ඒ අම්මා ඔබව බිහි කළේ කොහෙද? ඒ තාත්තා ඔබව ජනිත කළේ කොහෙද? ඒ දහඩිය සුවඳ, ඒ උණුහුම පුතා අපි වීර්යය කරලා හම්බ කරන දේ පෝෂණය වෙන්න ඕන. රකින්න ඕන, බලන්න ඕන. නමුත් අපි ඒක රැක බලාගෙන පෝෂණය කරගෙන යනවාද නොයනවාදයි දකින්න පුළුවන් ඔබට. ඒක මට පේන්නේ ඔබේ අම්මාව දකින්නවාද, බලනවාද, රකින්නවාද, පුද පූජා පවත්වනවාද, ආදරය කරනවාද කියන එක ඔබට පේන්නේ, මට නෙමෙයි. වයසට ගියපු අම්මලා දාලා හයි හත්තියේ තියෙන ගෑනු මෙහෙ ආපුවා මේ අම්මාගේ ගැටගුණවද ගන්න කවුද? එංගලන්තේ වාගේ තියෙනවා පුතා එමුත.
නෑ මට මේ ඊයේ පෙරේදා මොන ගහුණා නාකි අවුරුදු 80ක විතර තාත්තා කෙනෙක් එංගලන්තේ වයසකම එවුන්ටගේ බිරිඳ රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන යනවා. තල්ලු කරගෙන ගිහිල්ලා මහන්සි හන්ද තව තියෙනවා. ගහක් ගාව නැවැත්තුවා මදකට. මදකට නවත්තලා අරුන්දගේ ඉස්සරහට ඇවිල්ලා අරුන්දගේ හිත හදන්න. මෙහෙම නිකටට අත තියලා මිනිස්සයා උඩට හරවලා අරුන්දට හාතියක් දීලා අරුන්දව සිප වැළඳගෙන ඔළුව මෙහෙම අත ගාලා ආපහු රෝද පුටුව තාලු කරයි. යන්නේ මිනිහයි දෙන්නාට අවසාන ඒ දෙන්නාවක් නැති වුණා. ඒක මහා වේදනීය තත්ත්වය. අර අහිංසකයෝ දෙන්න ලෝකයක් වෙනුවෙන් මහන්සි අරගෙන මේකේ සංස්කෘතියක වෙන්න පුළුවන්. ඔබ අගයන්න පුළුවන්. එංගලන්තේ හරි 16 එළියට දැම්මා. හොයන්න පුළුවන් නම් හොයාගෙන කාපිය බැරි නම් නිකාහිට පී කියලා මේ සංස්කෘතිය අගයලා ඔබ අම්මයි අප්පච්චි දෙන්නට පයින් ගහන්න හදාගත්ත මෙවලමක් නේක. දැක්මක් නේ. ඔයාලා හදන දරුවෙකුට නැගිටින්න බැරුව මේ ලෝකේ ඉන්න අහිංසකම් පැටිය මානව පැටිය හම්බෙච්ච දවසේ ඉඳලා උඩුබැලි අතට අතපය ගුලි කරගෙන ඉඟුරු වලයක් වාගේ වකුඩු වෙලා ඉන්නේ. ඔකගේ අතපය දිග ඇරලා මොලේ හදලා හදවත හදලා ස්නායු ටික හදලා මේවා දඟලවන්න වැඩ කරවන්න හයි හත්තිය දීලා ඇඟේ ලේ කිරි කරලා හරවලා පොලා කන්නේ බොන්නේ නැතුව අනන්ත දුක් විඳගෙන උණුහුමෙන් රත් කරලා ඔබ මෙතෙන්ට එකතන් ගේන්න අර ගත්ත උත්සාහය මෙවුන් හදද්දිවත් තේරෙන්නේ නැද්ද? මොන තරම් මිත්‍යා දෘෂ්ටික අය ඉන්නවද? හාමුදුරුවනේ අපි බලමු. අපිට පුළුවන් විදිහට අපි මහන්සි වෙනවා. අපේ අම්මාව අපි ගෙනාවා. අපේ තාත්තව අපි ගෙනාලා උපසත්කාර කරනවා හාමුදුරුවෝ. පුතේ 14 ඉන්නේ. මම දන්නවා 14 ඉන්නේ. සමහර අම්මලා අප්පච්චිලා හරි අසරණ. කරන්න දෙයක් නැතුව ඒ අතෝ දුක් විඳින. ලංකාවේ මහලු නිවාස වලට දාලා ඇවිල්ලා ඉන්න ගොඩාක් දෙනෙක්. රඳවලා තියෙනවා. අවසානයේ මිනිහ බාර ගන්නවත් නැහැ මේගොල්ලෝ යන්නේ. ආණ්ඩුවේ වලදා. ඒ මට්ටමට වැටෙනවා. ඔබ මොන සරත් සැප වෙන්දාද? අතේ මේකේ සල්ලි තියාගෙන හිටියා යාන වාහන තියාගෙන හිටියා. ඔය ජීවිතෙන් ඇති වැඩ. එහෙනම් පින් සිතින් පින්නතුනි අපි අපේ යුතුයකම් ටික ඉෂ්ට කරමින් ජීවිතය හදලා මැරෙන්න මහන්සි ගන්නවා. මේ ලෝකේ සතුටු වෙන්නේ එහෙම. සසර ගමන සතුටු කරන්න පුළුවන් එහෙම. සසරේ සැප ලැබෙන්නේ එහෙම. මේ භවයේදී අපි මේ කරන දේවල් කාලා මැරෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා කතමං සමුදය සත්‍ය පිළිබඳව විස්තර කරන වෙලාවේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා කතමං චාවසෝ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍රාපි නන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිය. තණ්හා තුන. මේ එංගලන්තේ තණ්හා තුන තියෙනවා. කාම තණ්හා එක. මොකද කාම තණ්හා? ඔයාලට නැද්ද? මේ ඉන්න ඔක්කොටම තියෙනවා කාම තණ්හා. ඇහැ,
කන, නාසය, දිව, ශරීරය සහ මනෝභාවය. මේ ඉන්ද්‍රියයන් 6 පිනවන්න තියෙන කැමැත්ත කාමය. පිනවන්න ඇති දැඩි ආශාව කාම තණ්හාව. දෙවෙනි එක භව තණ්හාව. එහෙම ඉන්ද්‍රියම් පිනවමින් මැරෙමින් ඉපදෙමින්. ඔය පාංශකූල ගෙවල් වල අවසාන කියන්නේ හාමුදුරනේ ගුණ කතර කියන්නේ ගියාම ඔයා අපි අතරේම ඉපදෙන්න ඕනේ. ඉන්නකම් කුලල් කාලා ලෝකෙ රැහෙන්නේ කියන. ඔයා අපි අතරේම ඉපදෙන්න ඕනේ. අපේ මහත්තයා වෙලා අපේ තාත්තා වෙලා අපේ අයියා මල්ලි වෙලා අපේ අම්මා තාත්තා වෙලාම උපදින්න ඕනේ කියලා. ඒ භව තණ්හාව උපත. භව තණ්හාව. යසෝදරා වාගේ වෙන්න පින් කරන. අර වයසක උපාසකම්ම කෙනෙක්ගෙන් මම ඇහුවා අවුරුදු 60ක් සිල්ලා